여러분 안녕하세요. ආයිබෝන් හැමෝටම Topic Exam for Sri Lankan කියන YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි මම දාන videos වලට ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් like කරන්නත්, ඔයාලගේ යාළුවොත් එක්ක share කරගන්නත්. අපි අද 83 වෙනි topic 1 එකේ listening වලට අදාළව තෘත්කි වලට අදාළව ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. 20 වෙනි ප්‍රශ්නය දක්වා සාකච්ඡා කරපු වීඩියෝස් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ වීඩියෝස් අනිවාර්යයෙන්ම බලන්න. අපි අද 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා ප්‍රශ්න කිහිපයක් ඉස්සරහට සාකච්ඡා කරගෙන යමු. මම මෙතන ඔඩියෝ එක දෙපාරක් ප්ලේ කරනවා. ඒ ඔඩියෝ එකට හොඳට සවන් දීලා මේ ප්‍රශ්න වලට අපි උත්තර තෝරමු. 21번. 여보세요? 거기 사랑병원이지요? 수요일 오후에 예약하고 싶은데요. 수요일요? 잠시만요. 몇 시쯤 오시겠어요? 3시쯤 가도 될까요? 네, 됩니다. 이름과 전화번호를 말씀해 주세요. 다시 들으십시오. 여보세요? 거기 사랑병원이지요? 수요일 오후에 예약하고 싶은데요. 수요일요? 잠시만요. 몇 시쯤 오시겠어요? 3시쯤 가도 될까요? 네, 됩니다. 이름과 전화번호를 말씀해 주세요. හරි 21 වෙනි ප්‍රශ්නේ බලන්න. 21 වෙනි ප්‍රශ්නේ ඔයාලට ඔඩියෝ එක දෙපාරක් ඇහෙන්න ඇති. ඒ ඔඩියෝ එක තමයි මේ තියෙන්නේ. ඒ ඔඩියෝ එකේ තිබුණ සංවාදය තමයි මේ තියෙන්නේ. හරි අපි බලමු. නම්ජා යෝජා කියලා තියෙනවා. නම්ජා පිරිමි කෙනා සහ ගැහැණු කෙනා අතර වෙන සංවාදයක් තමයි තියෙන්නේ. පිරිමි කෙනා කියනවා යොබසෙයෝ කොගී සරාම්පියොන් වොන් නිචියෝ සුයෝයිල් ඔහුවේ 예약 하고 싶은데요 කියලා කියනවා. යොබසෙයෝ කියලා කියන්නේ මොකද්ද අපි? යොබසෙයෝ කියලා කියන්නේ අපි හෙලෝ කියන එක. හෙලෝ කියලා කියන්නේ මේ අපි කොරියාවේ ෆෝන් කෝල් එකක් ආන්සර් කරලාදී අපි හෙලෝ කියලා නෙමෙයි කියන්නේ. අපි කියන්නේ යොබසෙයෝ කියලා තමයි කියන්නේ. යොබසෙයෝ. හෙලෝ කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඔය ෆෝන් කෝල් එකක් ආන්සර් කරනකොට හෙලෝ කියනවා වෙනකොට කොරියාවේ පාවිච්චි කරන්නේ යොබසෙයෝ කියලා. කොගී සරාම්පියොන් වොන් නිචියෝ කියලා අහනවා. සරාම් පියොන්වොන් නිජියෝ. පියොන්වොන් කියලා කියන්නේ අපි දන්නවා හොස්පිටල් එකට. එතකොට මේ සරාම් පියොන්වොන් ජියෝ. සරාම් හොස්පිටල් එකද කියලා හොස්පිටල් එක නේද කියලා තමයි මේ අහන්නේ. සරාම් හොස්පිටල් එකද කියලා තමයි අහන්නේ. එතකොට සුයෝයිල් කියලා කියන්නේ කවද්ද අපි? බදාදාට. සුයෝයිල් කියලා කියන්නේ බදාදාට. ඕහු සුයෝයිල් ඕහු. ඕහු කියලා කියන්නේ අපි පස්වරු. එතකොට ඕහු කියන්නේ පස්වරු නම් ඕචොන් කියලා කියන්නේ අපි පෙරවරු. උදෑසන කාලේ, සවස් කාලේ. එතකොට ඕහු කියලා කියන්නේ සවස් කාලේට. සවස් කාලේට. ඒයක් හාගෝ ෂිප්පන් දෙයෝ. ඒයක් හදා කියලා කියන්නේ මොකද්ද අපි? රිසර්වේෂන් එකක් කරනවට. රිසර්වේෂන් එකක් කරනවට තමයි අපි ඒයක් හදා කියලා කියන්නේ. එතකොට යාට මේ සරාම් හොස්පිටල් එකද කියලා අහනවා. බදාද හවසට යට අපොයින්ට්මන්ට් එකක් දාගන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ යෝජා අහනවා සුයෝයිරියෝ බදාදාද කියලා ප්‍රශ්නයක් අහනවා. 잠시만요 පොඩ්ඩක් ඉන්න 몇시잠 오시겠어요 කියලා අහනවා. කීයට විතරද එන්නේ කියලා. කීයට විතරද එන්නේ. එතකොට නම්ජා පිරිමි කෙනා කියනවා සේෂීජම්. සේෂීජම් කියලා කියන්නේ මොකද්ද? සේ කියලා කියන්නේ 3ට. 3ට විතර කාතෝ තෙල් කයෝ. 3ට විතර පුළුවන්ද කියලා අහනවා. ඊට පස්සේ යෝජා ගැහැණු කෙනා කියනවා නේ තෙම්නිදා. ඉරම්වා චොන්හා පොන්හෝරල් මල්සම් හේචුසේයෝ කියලා කියනවා. ඔව් පුළුවන්. ඉරම් කියලා කියන්නේ මොකද්ද අපි? ඉරම් කියලා කියන්නේ නමට. ඉරම්ගා නම සහ චොන්හා පොන්හෝරල් කියලා කියන්නේ මොකද්ද? චොන්හා පොන්හෝ කියලා කියන්නේ අපි අපේ ෆෝන් නම්බර් එකට. ෆෝන් නම්බර් එක යට කියන්න කියලා කියනවා. හරි. එතකොට අපි මේ උත්තර 4න්
කෝකද ගැලපෙන්නේ කියන එක තමයි තෝරන්න ඕනේ මේ කන්ටෙන්ට් එකත් එක්ක. මේ දෙබසත් එක්ක මේ උත්තර අතරින් කෝකද ගැලපෙන්නේ කියන එක තමයි තෝරන්න ඕනේ. හරි. පළවෙනි එක බලන්න. නම්ජානන් පියොන්වනේසෝ ඉල්හම්නිදා. පිරිමි කෙනා පියොන්වන් කියලා කියන්නේ අපි මං හොස්පිටල් එකට. හොස්පිටල් එකේ වැඩ කරනවා. ඉල්හම්නිදා කියලා කියන්නේ වැඩ කරනවා. පිරිමි කෙනා හොස්පිටල් එකේ වැඩ කරනවද? නැහැ. අපිට මේ හොඳට මේ සංවාදය අපි දැන් සාකච්ඡා කරාම තේරෙනවා පිරිමි කෙනාට අවශ්‍ය එතන රිසර්වේෂන් එකක් කරගන්න හොස්පිටල් එකේ. රිසර්වේෂන් එකක් කරගන්න වෙන් කරවා ගැනීමක් කරගන්න තමයි අවශ්‍ය. හොස්පිටල් එකේ වැඩ කරනවා නෙමෙයි. එහෙනම් පළවෙනි එක වැරදි. 2. යෝජානන් ඕචුනේ එයාගල් හෙස්සම්නිදා. ගැහැණු කෙනා ඕචුන් කියලා කියන්නේ මං කිව්වා පෙරවරු. උදෑසන කාලේ එයාගල් හෙස්සම්නිදා. රිසර්වේෂන් එකක් කළා කියලා. ගැහැණු කෙනා නෙමෙයිනේ කොහොමද මෙතන රිසර්වේෂන් එක කරන්න පිරිමි කෙනා. අනිත් එක ඕචොන් නෙමෙයි ඕහු. උදෑසන කාලේ නෙමෙයි සවස් කාලේ. ඒක නිසා කොහොමත් මේක වැරදි. 3. යෝජානන් නම්ජාවා කච්චී පෙයොන්වනේ කම්නිදා. නම් යෝජානන් නම්ජාවා කච්චී ගැහැණු කෙනා පිරිමි කෙනා එක්ක ගැහැණු කෙනා පිරිමි කෙනා එක්ක පියොන්වනේ කම්නිදා කියලා කියන්නේ හොස්පිටල් එකට යනවා. ගැහැණු කෙනා පිරිමි කෙනා සමග හොස්පිටල් එකට යනවද මේ? නැහැ. එහෙනම් 3ත් වැරදි. 4 බලන්න. නම්ජානන් සුයෝයිරේ පියොන්වනේ කල්කොම්නිදා. පිරිමි කෙනා බදාදා රෝහලට යනවා. බදාදා රෝහලට යනවා. ඕ එයා බදාදා රෝහලට යන්න තමයි මේ රිසර්වේෂන් එකක් කරගන්න යට අවශ්‍ය වෙලා තියෙන්නේ. හරි එහෙනම් 4 වෙනි එක හරි. 다음을 듣고 여자의 중심 생각을 고르십시오. 22번. 마이클 씨, 한국어 말하기 연습 많이 해요? 네, 선생님. 우리 반 친구들하고 자주 만나서 연습해요. 한국 사람하고도 이야기를 많이 해보세요. 도움이 될 거예요. 네, 저도 한국 사람하고 이야기 많이 하고 싶어요. 다시 들으십시오. 마이클 씨, 한국어 말하기 연습 많이 해요? 네, 선생님. 우리 반 친구들하고 자주 만나서 연습해요. 한국 사람하고도 이야기를 많이 해보세요. 도움이 될 거예요. 네, 저도 한국 사람하고 이야기 많이 하고 싶어요. හරි ඊළඟට බලන්න 22 24 ඕගොල්ලන්ට ඔඩියෝ එක ඇහෙන්න ඇති. තාමල් තෙත්ගෝ යෝජායේ ජුම්ෂින් සෙන්ගාගල් කුරුෂිප්ෂියෝ. යෝජායේ ගැහැණු කෙනාගේ සෙන්ට්‍රල් අයිඩියා එක තමයි දැන් අපි තෝරන්න ඕනේ. මෙතනත් තියෙනවා යෝජා නම්ජා කියලා ඒ දෙබස් ඔගොන්ට ඇහෙන්න ඇති. ගැහැණු කෙනා සහ පිරිමි කෙනා අතර සංවාදය බලන්න. යෝජා ගැහැණු කෙනා කියනවා මයිකල් ෂී හංගුගෝ මල්හාගේ යොන්සප් මනිහේ මයිකල් ෂී කියලා කියන්නේ මොකද්ද? මයිකල් මහත්මයා හංගුගෝ මල්හාගේ කියන්නේ කොරියානු භාෂාව කතා කරන එකට තමයි මල්හාගේ කියලා කියන්නේ. යොන්සප් මනිහේය යොන්සප් හදා කියලා කියන්නේ අපි ප්‍රැක්ටිස් කරනවාට. යොන්සප් කියලා කියන්නේ ප්‍රැක්ටිස්. ඒතර මනිහේය ගොඩක් කරනවද? එතකොට එයා කොරියානු භාෂාව කතා කරන එක ගොඩක් පුහුණු වෙනවද කියලා තමයි අහන්නේ. පුහුණු වීම ගොඩක් කරනවද? එතකොට නංජා පිරිමි කෙනා කියනවා නේ සොන්සෙන්නිම් කියලා කියනවා. නේ සොන්සෙන්නිම්. ඒ කියන්නේ ඌ සොන්සෙන්නිම් කියලා කියන්නේ කාටද? අපි ටීචර්ට. ටීචර්ට තමයි අපි සොන්සෙන්නිම් කියලා කියන්නේ. උරි පංචිංගුදල් හාගෝ චාචු පන්නාසෝ යොන්සප් හේයෝ. අපේ ක්ලාස්මේට්ලත් එක්ක පංචිංගු කියලා කියන්නේ පංචිංගුදල් හාගෝ කියන්නේ ආ ක්ලාස්මේට්ලත් එක්ක ඒ නිතරම හම්බ වෙලා ප්‍රැක්ටිස් කරනවා කියලා කියනවා. හරි. ඊට පස්සේ යෝජා ගැහැණු කෙනා අහනවා 한국 사람 하고도 이야기를 많이 해보세요. 도움이 될 거예요. 한국 사람 කියලා කියන්නේ කවුද? කොරියානු ජාතිකයන්. කොරියානු ජාතිකයන් සමගත්
ගොඩක් කතා කරලා බලන්න කියලා කියනවා. ගොඩක් කතා කරලා ටීචර් කියනවා කොරියානු ජාතිකයන් සමගත් ගොඩක් කතා කරලා බලන්න. ඒක යට උදව්වක් වේවි කියලා කියනවා. ඊට පස්සේ නම්චා කියනවා නේ චෝදෝ 한국 사람하고 이야기 많이 하고 싶어요. ඔව් මටත් කොරියානු ජාතිකයන් සමග ගොඩක් කතා කරන්න ඕනේ කියලා කියනවා. දැන් අපි බලන්න ඕනේ මේ උත්තර හතරෙන් කෝකද ගැලපෙන්නේ කියලා. මෙතන උත්තර හතරෙන් මේ ගැහැණු කෙනාගේ සෙන්ට්‍රල් අයිඩියා එක මොකක්ද කියන එක තමයි අපි තෝරන්න ඕනේ. හරි බලන්න පළවෙනි උත්තරේ තියෙනවා 마이클 시처럼 친구가 많았으면 좋겠습니다. 마이클 시처럼 마이클 මහත්මයා වගේ යාළුවෝ ගොඩක් කියනම් හොඳයි කියලා. ඒක ගැලපෙනවද මෙතනට? පළවෙනි එක වැරදි. දෙක බලන්න. 마이클 씨하고 외국어 공부를 하고 싶습니다. 마이클 මහත්මයා සමග 외국어 කියලා කියන්නේ මොකක්ද අපි? විදේශීය භාෂාවලට තමයි අපි 외국어 කියලා කියන්නේ. 공부를 하고 싶습니다. ඉගෙන ගන්න ඕනේ. එහෙම ඉගෙන ගන්න ඕනේද? මේ සෙන්ට්‍රල් අයිඩියා එක යෝජා සෙන්ට්‍රල් අයිඩියා එක ඒකද? නැහැ දෙකත් වැරදි. ඊට පස්සේ බලන්න 3. 마이클 씨에게 한국어를 더 가르쳐 주고 싶습니다. 마이클 මහත්මයාට 한국어를 කියලා කියන අපි කියන කොරියානු භාෂාව තවත් උගන්වන්න ඕනේ කියන එක. තවත් උගන්වන්න ඕනේ කියන එක. 가르쳐 주고 싶습니다. ඒකද මෙතන සෙන්ට්‍රල් අයිඩියා එක නැහැ. 4 බලන්න 마이클 씨가 말하기 연습을 많이 하면 좋겠습니다 කියලා කියනවා. 마이클 씨가 말하기 연습을 많이 하면 좋겠습니다. ඔව් ඒක තමයි සෙන්ට්‍රල් අයිඩියා එක. මොකද්ද? 마이클 මහත්මයා කතා කරන්න ගොඩක් ප්‍රැක්ටිස් වෙනවා නම් හොඳයි කියන එක. කොරියන් භාෂාව කතා කරන්න ගොඩක් ප්‍රැක්ටිස් වෙනවා නම් හොඳයි කියන එක. ඔව් ඒක තමයි යෝජායි ජුන්ෂි සෙන්ගාක සෙන්ට්‍රල් අයිඩියා එක. එහෙනම් 4 වෙනි උත්තරේ හරි. (23번) 시계가 고장 났는데 고칠 수 있을까요? 한번 볼게요. 꽤 오래된 시계네요. 이거 제가 정말 좋아하는 시계예요. 계속 쓰고 싶어요. 네, 그럼 고쳐보고 연락드리겠습니다. 다시 들으십시오. 시계가 고장 났는데 고칠 수 있을까요? 한번 볼게요. 꽤 오래된 시계네요. 이거 제가 정말 좋아하는 시계예요. 계속 쓰고 싶어요. 네, 그럼 고쳐보고 연락드리겠습니다. හරි ඊළඟට බලන්න 23. 23 තියෙන සෙන්ට්‍රල් අයිඩියා එක තෝරන්න තමයි බලන්න. එතනත් යෝජා නම්ජා කියලා ගැහැණු කෙනා සහ පිරිමි කෙනා අතර සංවාදේ ඔයගොල්ලන්ට ඇහෙන්නේ නැති ඔඩියෝ එක දෙපාරක් ඇහෙන්නේ නැති මේක තමයි සංවාදය. හරි බලන්න. යෝජා ගැහැණු කෙනා අහනවා පිරිමි කෙනාගෙන් 시계가 고장 나는데 고칠 수 있을까요? කියලා අහනවා. 시계 කියලා කියන්නේ මොකක්ද අපි? 시계 කියලා කියන්නේ අපි ඔරලෝසුවට. එතකොට ඔරලෝසුව 고장 나는데 고칠 수 있을까요? එයාගේ ඔරලෝසුව කැඩිලා කියලා කියනවා. කැඩලා නිසා 고칠 수 있을까요? ඒක හරි ගස්සන්න පුළුවන්ද? කියන්නේ කැඩිච්ච එක හරි ගස්සන්න පුළුවන්ද කියලා අහන ෆික්ස් කරන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට නම් ජපිරිමි කෙනා කියනවා 한번 볼게요 කියලා කියනවා. 한번 볼게요 කියලා කියනවා. 꽤 오래된 시계네요 කියලා කියනවා. 한번 볼게요 කියලා කියන්නේ මොකද්ද? එයා බලන්නම් කියලා කියනවා. 한번 볼게요 එයා බලන්නම්. 꽤 오래된 시계네요 කියලා කියනවා. අරන ඔරලෝසුවන්නේ කියලා කියනවා. එතකොට යෝජා කියනවා 이거 제가 정말 좋아하는 시계예요. මේක මම ගොඩක් කැමති ඔරලෝසුව කියලා කියනවා. මේක
මම ගොඩක් කැමති ඔරලෝසුව කියලා කියනවා. කේසොක් 쓰고 싶어요. දිගටම යාට එක පාවිච්චි කරන්න ඕනේ කියලා කියනවා. එතකොට 남자 네 그럼 고쳐보고 연락드리겠습니다 කියලා කියනවා. හරි එහෙනම් එයා එක හරි ගස්සලා යාට කතා කරන්නම් කියලා කියනවා. දැන් අපි බලන්න ඕනේ මෙතන මේ උත්තර හතරෙන් කෝකද යෝජා ජුන්ෂන් සෙන්ගාකල් මොකද්ද ගෑනු කෙනාගේ සෙන්ට්‍රල් අයිඩියා එක කියලා තමයි තෝරන්න ඕනේ. බලන්න පළවෙනි එක සේ 시계를 구경해 보고 싶습니다. සේ 시계 කියලා කියන්නේ මොකද? අලුත් ඔරලෝසුවක්. එයාට අලුත් ඔරලෝසුවක් බලන්න විතර ගැහැණු කෙනා කියන එයාට පරණ ඔරලෝසුව තමයි දිගටම පාවිච්චි කරන්න ඕනේ කියලා. අලුත් ඔරලෝසුවක් ගැන එයා කියන්නේ නැහැ. එහෙනම් පළවෙනි එක කොහොමත් වැරදි. දෙක බලන්න. 시계를 오늘 바로 고쳐야 합니다 කියලා කියනවා. එයාට එයාගේ ඔරලෝසුව අදම හදාගත යුතුයි කියලා. එයාට එයාගේ ඔරලෝසුව අදම හදාගන්න ඕනේ කියන එක තමයි කියන්නේ. එයාට එයාගේ ඔරලෝසුව අදම නැහැ. එහෙම එකක් එතන එයාගේ සෙන්ට්‍රල් අයිඩියා එකෙත් නැහැ. 3. 시계를 고쳐서 오래 쓰고 싶습니다. කියන්නේ එයාගේ ඔරලෝසුව හදාගෙන ගොඩ කාලයක් එයාට ඒක පාවිච්චි කරන්න ඕනේ කියන එක. 3 හරි. 4. 주한 시계로 바꾸어 주면 좋겠습니다. 주한 시계 කියලා කියන්නේ හොඳ ඔරලෝසුවකට ඒක මාරු කරගන්න නෑ. එයා එහෙම මාරු කරන්න කැමති නැහැ එයාගේ ඔරලෝසුව. එතකොට තුන තමයි උත්තරේ වෙන්නේ. එතකොට 23 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 3 වෙනි එක. (24번) 와, 케이팝 가수들은 노래도 잘하고 춤도 잘 추네요. 맞아요. 그런데 저는 춤을 추는 게 특히 멋있어 보여요. 그래요? 노래를 잘하는 게 더 멋있지 않아요? 아니에요. 공연장에 한번 가보세요. 춤이 정말 최고예요. 다시 들으십시오. 와, 케이팝 가수들은 노래도 잘하고 춤도 잘 추네요. 맞아요. 그런데 저는 춤을 추는 게 특히 멋있어 보여요. 그래요? 노래를 잘하는 게 더 멋있지 않아요? 아니에요. 공연장에 한번 가보세요. 춤이 정말 최고예요. ඊළඟට බලන්න 24. 24ත් යෝජා ජුන්ෂන් සෙන්ගාකල් ගැහැණු කෙනාගේ සෙන්ට්‍රල් අයිඩියා එක තමයි තෝරන්න තියෙන්නේ. ඔයාලට ඕඩියෝ එක දෙපාරක් ඇහෙන්නේ නැති. ඒකේ තියෙන නම්චා යෝජා කියලා ගැහැණු කෙනා සහ පිරිමි කෙනා අතර වුණ සංවාදය තමයි මේ තියෙන්නේ. අපි බලමු සංවාදය. ගැහැණු කෙනා හා පිරිමි කෙනා අතර වුණ සංවාදය තමයි මේ තියෙන්නේ. අපි බලමු සංවාදය. 남자 පිරිමි කෙනා කියනවා වා K-pop 가수들은 노래도 잘하고 춤도 잘 추네요 කියලා කියනවා. වා කියලා කියන්නේ මොකද්ද? මෙතන wow කියන එක. වා කියලා කියන්නේ wow. K-pop කියලා කියන්නේ මොකද්ද මේ අපි? K-pop කියලා කියන්නේ අපි හැමෝම දන්නවා K-pop. K-pop. K-pop කියලා කියන්නේ K-pop කියලා කියන්නේ එතන K-pop වලට. කාසුදරන්. කාසුදරන් කියලා කියන්නේ මොකද්ද? කාසු කියලා කියන්නේ අපි ගායකයට. එතකොට කාසුදර කියලා කියන්නේ බහු වචනෙන් ගායකයෝ. 노래도 잘하고 춤도 잘 추네요 කියලා කියනවා. වාව්. K-pop ගායකයන් මේ 노래 කියලා කියන්නේ සින්දුත් හොඳට කියනවා. සින්දුත් හොඳට කියලා 춤도 잘 추네. 춤추다 කියලා කියන්නේ මොකද්ද? අපි 춤추다 කියලා කියන්නේ නැටුම් නටනවා. එතකොට මේ K-pop ගායකයෝ සින්දුත් හොඳට කියලා මේ නැටුනොත් හොඳට නටනවානේ කියලා කියනවා. චුනේයෝ කියලා කියනවා. 여자애들 ගැහැණු කෙනා කියනවා 맞아요. 맞아요. 그런데 저는 춤을 추는 게 특히 멋있어 보여요 කියලා කියනවා. 맞아요. හරියටම හරි. 그런데 나무는 저는 මම
주말 주는 게 특히 멋있어 보여요. 이 කියන්නේ එයා කියන මම නැටුම් නටන එක විශේෂයෙන්ම හොඳයි කියලා පේනවා 보여요. එතකොට 남자 කියනවා 그래요? 노래를 잘 하는 게 더 멋있지 않아요? කියලා අහනවා. 그 그래요? ඇත්තටම 노래를 잘하는 게 더 멋있지 않아요? සින්දු කියන එක හොඳ නැද්ද? එතකොට රෝජා කියනවා 아니에요. නැහැ. 공연장에 한번 가보세요. 공연장 කියලා කියන්නේ මොකද්ද අපි? 공연장 කියලා කියන්නේ මොකද්ද අපි? 콘서트 හෝල් එකට. දැන් ඔය K-pop සින්දු ඩාන්සින් බලන 콘서트 හෝල් එකට තමයි අපි 공연장 කියලා කියන්නේ. 공연장. 콘서트 හෝල් එකට 콘서트 හෝල් එකට ගිහින් බලන්න කියලා කියනවා එයා. 춤이 정말 즐거워요 කියලා කියනවා. නැටුම් ඇත්තටම නියමයි කියලා තමයි කියන්නේ. බෙස්ට් කියනවා. හරි දැන් මෙතන මේ උත්තර හතරෙන් ගෑනු කෙනාගේ සෙන්ට්‍රල් අයිඩියා එකනේ තෝරන්න ඕනේ. අපි බලමු දැන් ගෑනු කෙනාගේ සෙන්ට්‍රල් අයිඩියා එක මොකක්ද කියලා. බලන්න පළවෙනි එක දෙනවා 가수들의 공연이 만나줘서 좋습니다. ගායකයන්ගේ performance ගායකයන්ගේ performance ගොඩක් නිසා හොඳයි කියන එක. ඒක දෙයාගේ සෙන්ට්‍රල් අයිඩියා එක. ගායකයන්ගේ යා මෙතන බලන්න මෙතන මේ දෙක තමයි අපි බලන්න ඕනේ. ගැහැණු කෙනාගේ සෙන්ට්‍රල් අයිඩියා එක නෑ හෙක් ගැලපෙන්නේ නැහැ. ඒතර පළවෙනි එක වැරදි. දෙක බලන්න 춤도 잘 추고 노래도 잘하는 가수가 좋습니다 කියලා කියනවා. කියන්නේ නැටුනුත් හොඳට නටලා සින්දුත් හොඳට කියන ගායකයන්ට කැමතියි කියන එක. ඒක දිහා අදහස් කරේ නෑ යා. මෙතන විශේෂයෙන්ම මේ නැටුම් ගැන කියලා තියෙනවනේ. එතකොට සින්දුත් හොඳට එතකොට දෙක වැරදි. සින්දුත් හොඳට කියන එක ඒක සින්දු කියන එක අදාළ වෙන්නේ නැහැ මෙතනට. 3. K-pop 가수들의 공연장에 가보고 싶습니다. මේ K-pop ගායකයන්ගේ 콘서트 හෝල් එකට ගිහින් බලන්න ඕනේ. 콘서트 හෝල් එකට ගිහින් බලන්න ඕනේ කියලා ගිහින් බලන්න කියලා එයා කියනවා පිරිමි කෙනාට. එයාට යන්න ඕනේ නැහැ. එතකොට 3 වැරදි. 4 බලන්න K-pop 가수들은 춤을 출 때가 특히 멋있습니다. මේ K-pop ගායකයන් නටද්දී ඒක විශේෂයෙන්ම එයාට හොඳයි කියන එක. ඒ කියන්නේ විශේෂයෙන්ම එයාට හොඳට මෙතන එයා කියනවනේ 춤을 추는 게 특히 멋있어 보여요. එයාට නැටුම් නටන එක විශේෂයෙන්ම එයාට හොඳයි කියලා පේනවා කියලා. එතකොට 4 වෙනි එක හරි. 4 වෙනි එක තමයි උත්තරේ වෙන්නේ. එතකොට 24 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. හරි. අපි අද 83 වෙනි ටොපික් 1 එකේ ලිස්නින් එහෙම නැත්නම් තිත්කි වලට අදාළ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරා. මගේ YouTube channel එක තාම ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි තවත් මේ වගේ videos දිගටම ඉදිරියට බලන්න බලාපොරොත්තු වෙනවා නම් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ආයෙ අලුත් video එකකින් හම්බෙමු. 감사합니다. 다음에 또 봐요.